ශ්‍රී සුමංගලාරාම දහම් පාසල බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී දහම් පාසලක්. ඉතාමත් සුන්දර අලංකාර වටපිටාවකින් යුක්ත මේ දහම් පාසල් භූමිය තුල සිසු දරුවන් 700කට ආසන ප්‍රමාණයක් දහම් අධ්‍යාපනයේ හදාරනු ලබනවා. බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලේ ඉරුදින දහම් පාසල ආරම්භීමට පෙර පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලේ ඉරුදින දහම් පාසල ආරම්භීමට පෙර ආතුව ශිෂ්‍ය නායක නායිකාවන් පැමිණ විහාරස්ථානය පිරිසිදු කරමින් ඒ උදේසන කටයුතු ආරම්භ කරනවා. සෑම ඉරු දිනකම පෙරවරු කාලයේ ගුරු මණ්ඩලය සහ දුවා දරුවන් පැමිණ ඇමදීම් කටයුතු සිදු කරන අතර ඉන් අනතුරුව දහම් පාසලේ කටයුතු ආරම්භ කරන්නට ඔවුන් සූදානම් වෙනවා. දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන්ගේ ඒ මනා උනන්දුව උදෑසනම පැමිණ ඒ වතාවත් කටයුතු මැනවින් සිදු කිරීම ඔවුන්ගේ කාර්යභාරයයි. පාවහන් එක තැනක ගලවා මේ දරුවන් උදෑසන දහම් පාසලට පිවිසෙනවා නිරන්තර අපි දකින සිදුවීමක්. ඒ උදෑසන පැමිණෙන දුවා දරුවන් තමන්ගේ පාවහන් ටික පිළිවෙලින් තැන්පත් කරලා දහම් පාසලට පැමිණෙන සුන්දර දසුනකුයි අපි දකින්නේ. පුංචි දිය පොකුණ ළඟට පැමිණි පුංචි දරුවන් ඒ මාර පැටවුන් සමග දණ්ඩි පැටවුන් සමග සුරතල් වෙන ආකාරයෙන් අපට දකින්න හම්බ වෙනවා. සරසන දරුවන් මෙන්ම ගුරු මණ්ඩලයේද දිනපතා දහම් පාසලේ කටයුතු වලට සහභාගී වෙන ආකාරය දැක ගන්නට ලැබෙනවා.
දරු පැටවුන්ගේ ඒ මනස්කාන්ත දර්ශන ඉරිදා දවසේ උදෑසන විහාරස්ථානයක දකින්නට ලැබීම හරිම සුන්දරයි. ඔවුන් විහාරස්ථානයේ අස්සක් මුල්ලක් නෑර සුද්ධ පවිත්‍ර කරමින් ඒ තමන්ගේ දහම් පාසලේ කටයුතු ආරම්භ කිරීමට වෙහෙස කරන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. මේ අපේ දහම් පාසලේ ආචාර්ය සුජාතා දමයන්ති මහත්මිය බදුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක්. ඇයගේ ඒ වෘත්තීය ජීවිතයට අමතරව ඉතාම සතුටින් ගත කරන ස්ථානයේ අපේ පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම දහම් පාසල. අපි ඇයගෙන් අහලා බලමු දහම් පාසලේ වර්තමාන තත්ත්වය කොයි වගේද කියලා. පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලට සම්බන්ධ වෙලා මම හිතන්නේ මම වසර ගණනාවක් කටයුතු කරගෙන යනවා අපි හාමුදුරනේ. මගේ කියන්නේ මම නාගරික මන්ත්‍රීවරියක් විදිහට මේ නගර සභාවේ කටයුතු කළත් අපි හාමුදුරනේ මේ පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම දහම් පාසලට එනකොට මේ අර තියෙන ඒ වටපිටාවත් එක්ක අපේ හාමුදුර අපේ දරුවොත් එක්ක ගත කරන විදිහත් එක්ක අපේ හාමුදුර ලොකු සැරසීමක් අපේ හිතට එන්නේ දරුවෝ දැක්කම. ඉතින් ඇත්තටම වර්තමාන තත්ත්වයේ දිහා බැලුවම අපේ හාමුදුරනේ අපේ මේ දහම් පාසල් බාර අපේ ස්වාමින් වහන්සේ ප්‍රධාන අපේ ආචාර්ය මණ්ඩලයත් එක්ක ඉතා හොඳ වැඩසටහන් රාශියක් අපි දහම් පාසල තුල ක්‍රියාත්මක කරගන්මින් ඉතාම හොඳින් අපේ දහම් පාසල කරගෙන යනවා. දහම් පාසල ආරම්භ වීම සඳහා ඝන්ටානාදය කරන ආකාරය අපේ සවනත වැකෙනවා. එවිට දහම් පාසල් දුවා දරුවන් පන්ති මට්ටමින් පෙළ ගැසී උදෑසන වතාවත් කටයුතු සඳහා යාමට සූදානම් වෙනවා මේ මොහොතේ. උදෑසන රැස්වීම සඳහා පන්ති මට්ටමින් පන්ති නායක නායිකාවන් සමග දුවා දරුවන් පෙළ ගැසී ප්‍රධාන පිට්ටනියට දරුවන් පැමිණීමට නියමිතයි. පන්ති මට්ටමින් දරුවන් ඒ තමන්ගේ පන්ති නායකයින් නායිකාවන් සමග ප්‍රධාන ශාලාව අද්දර පීඨේ රැස්වීම් භූමියට දුවා දරුවන් පෙළ ගැසී පැමිණෙන ආකාරය ඉතාමත් සුන්දරයි. සුදු පාට කොක්කුරෑනක්සේ සුදු වතින් සැරසී දහම් පාසලට පිය නගන පුංචි දරුවන්ගේ සුන්දරත්වය උදෑසන අමුතුම චමත්කාරයක් ගෙන දෙනවා.
ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ගේ මැදිහත් වීමෙන් ඒ දරුවන් පෙළගස්වමින් ඒ උදෑසන රැස්වීමට සූදානම් වෙන අවස්ථාවයි අපි මේ දකින්නේ. ඊයේ දින පැවති අධික වර්ෂාවත් නිසා දරුවන්ගේ පැමිණීම තරමක් අඩු වී ඇති බව දකින්නට ලැබෙනවා. පාසල් නිවාඩු කාලයත් සමග දරුවන්ගේ පැමිණීම තරමක් අඩු බවක් තිබුණත් ඔවුන්ගේ පැමිණීම ඉතාමත් වටිනවා.
දුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමා අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉති භගවාරහං සම්මා සංසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිස්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සරං මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන අමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිෂ්ඨික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 එත්තවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ නාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
කුරුල්ලෝ පෙරපියාඹමේ නැවුම් බවකින් උදා වූ මේ උදෑසනේ පතන්න ඔබ සැමට සුබම සුබ උදෑසනක් කියා. බුද්ධ වර්ෂ 2565 ඉල් මාස 8 වන දින වන අද දින දහම් පාසල් උදෑසන රැස්වීම 8 ශ්‍රේණියේ සිසුන් අපට මේ සූදානම්. පොතේ දවසේ සිතුවිලි කතාව ඉදිරිපත් කිරීමට මේ සූදානම ඒ සඳහා මේ ආරාධනය මෙතුළි සොයුරියට මාදායවරු වැඩමළුවේ සහෝදර ඔබ සමග ආවත මම මෙතන පැමිණි සිතුවිලි කතාව ඉදිරිපත් කිරීමට. ඉරාක් රජකෙනෙක් තමන්ගේ රාජ්‍යයේ ඉන්න බාධකම නොසලී කටයුතු කරන රටේ සංවර්ධනයට දායක වෙන පුද්ගලයෙකු හඳුනා ගන්න පරීක්ෂණයක් කරනවා. මහා මාර්ගයකට ගලක් පෙරලා රජතුමා පැත්තට වෙලා අහගෙන ඉන්නවා මේ පුද්ගලයන් දක්වන ප්‍රතිචාර. මෙතනින් ධනවත් වේදනා රාජකාරියන් වගේ ගොඩක් අය යනවා. මෙයා හැමෝම කරන්නේ මේ කල් ඉවත් කරන වෙනුවට රජතුමාගේ මාර්ගය කිරීමේ දුෂ්කරතා පිළිබඳව රජතුමාට දෝෂාරෝපණය කරන එක. එළවලු වලට කුරිය ගමන් කරනවා. එළවලු වලට ගෝලියා තමන්ගේ ශක්තිය යොදලා මේ කල ඉවතට කරනවා. මේ කල පිළිබඳව මුදල් බඳුන්යක් තියෙනවා. මේ මුදල් බඳුන්ගේ ලියලා තියෙනවා මේ මුදල් හිමි යුත්තේ මේ කල ඉවත් කරන ශේෂ්ත්‍රයන්ට කියලා. ජීවිතයේ ගලක් වගේ බාධකම් වන අවස්ථාවකදී ධනවත් වෙලෙන්දා රාජසම්පියන් වගේ ඒවායින් පලා යනවා වෙනකොට ගොවියෙක් වගේ ඒවා හම්බෙට මුහුණ දීලා තමන්ගේ වගේම සමාජ දියුණුවකට කටයුතු කරන්න ඕනේ. අසාධි ඔබසම තේරුම් ගීතයක් ගැනීම මේ ආරාධනය ලිතුලි සොයුරියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද මාදායවරු ඇදමඩොලෙන්ද සහෝදර ඔබ සමගින් අවසරයි. මම මෙතෙන්ද පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. ගැනීම මේ ආරාධනය ලිතුලි සොයුරියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද මාදායවරු ඇදමඩොලෙන්ද සහෝදර ඔබ සමගින් අවසරයි. මම මෙතෙන්ද පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. බුද්ධානුභාවේන සිද්දෙකුන් කාණ්ඩේ මෙත් මල්
අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ ගීතයක් ඉදිරිපත් කිරීමටයි. ලෝකේ යමලක් වගේ දුරට පෙනෙනවා රටකේ යමලක් වගේ සුවඳ දැනෙනවා පසලස්නක සඳවාගේ එළියගෙනෙනවා මගේ අම්මා මට ජීවන සුවය සඳනවා මගේ අම්මා මට ජීවන සුවය සඳනවා සංසාරෙට එකට බැඳී කෙනෙක් නොමැත දරුවෙකු හට මවන්සේදී අම්මා යන සමාධියට සිටිමි සමරදී ඔබේ ගුණ කී මට හොරේ අකුරු මට මදි ඔබේ ගුණ කී මට හොරේ අකුරු මට මදි සිව්බුදුවරු දුටු දෙසයක දිනයක පිම්මේ ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා මේ සම්විති රජවරුන්ගේ දන ඔබ රඟලන්නේ සීමාමෝ මුලමතු දින බුදු වෙනුවම් මේ සීමාමෝ මුලමතු දින බුදු වෙනුවම් මේ සීමාමෝ මුලමතු දින බුදු වෙනුවම් ගුරු මෑණිවරුනි පියවරුනි සහෝදර ශ්‍රීලංකාවේ අවසරයි අද මම මෙතන පැමිණියේ ගීතයක් ගායනා කිරීමට කඳුළු හිලා නැඹිලියට සාපල් ගාරන අම්මා සුසුම් හෙලාගේ දරුගෙන ටික මුලවන අම්මා වෙල්දෙනිවල හැවිද ගොසින් විරලුගෙන ඇත අම්මා ඉනි වැට ළඟ බලා ඉඳී අපි එනතුරු අම්මා මොකිරිදින් බීත දෙතුලට පොවාලා පෙව්කිරි මෙදෙන් බීත ලෝකය නිවාලා සංවිති වේයන් යැයි සිබ සිබ කියාලා අම්මාවරුන් දුක් වින්දා හඬලා කඳුළු හිලා නැඹිලියට
ලිප මුලවන අම්මා වෙල්දෙනිවල ඇවිද ගොසින් වෙරළුවේ නැත අම්මා ඉනිවට ළඟ බලා හිඳී අති එන තුරු අම්මා දරුවන් අනේ රාජ වෙන තුරු මඟ බැලුවා දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා දරු සෙනෙහසින් මොහොතත් කඳුලක කරවා බුදු වෙන පුතුන් හට ඇය එනි මං තැනුවා බුදු වෙන පුතුන් හට ඇය එනි මං තැනුවා බුදු වෙන පුතුන් හට ඇය ඉනි මං තැනුවා ස්තුතියි දැන් මේ අවස්ථාවේ එතනට සම්බන්ධ වෙන අපි විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ වගේම කලක් එක්තරා යුගයක් නියෝජනය කරන්නට යෙදුන ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ කෙනෙක් විදිහට ගෞරවනීය අපේ ගුරුදේව නෙල්ලිගස්සින්නි පීනන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සුමංගලාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය දුවා දරුවනි අද 2025 වර්ෂයේ අවසාන වාරයේ කටන චීවර පින්කම් වලින් අනතුරුව නැවතත් දහම් පාසලේ කටයුතු ආරම්භ කරන දිනේ. ඉතින් අද දවස පාසල් වල නිවාඩු ලැබිලා තියෙන නිසා ශිෂ්‍යයින්ගේ පැමිණීම තරමක් දුරට දුර්වල වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි මේ වර්ෂයට අදාළ අධ්‍යයන කටයුතු අවසන් කරන්න ඕන නිසා අපි මේ කාල සීමාවෙත් දහම් පාසල් පවත්වන්න කටයුතු සංවිධානය කරන්නේ. මොකද අපිට ගිය සතියේත් නිවාඩුවක් ලැබුණානේ නේද? ඒක නිසා. ඉතින් අද දවසේ ශිෂ්‍ය සමිතියේ උදෑසන රැස්වීමේ කටයුතු වගකීම පැවරුනේ 8 ශ්‍රේණී දරුවන්ට. ඉතින් පන්ති භාර තනූජා ගුරුතුමියත් ඒ වගේම පන්තියේ ශිෂ්‍ය දුවා දරුවන් හැමෝමත් සාකච්ඡා කරගෙන ඒ සඳහා සූදානම් වෙලා පුහුණු වෙලා මෙතනට සම්බන්ධ වෙමින් ඉදිරිපත් කිරීම කරා දක්ෂතා දැක්වුවා. ඒ වගේම අපේ චලනිදියනියත් ඒ වගේම අනුහස් පුතණුණු පන්තියට පරිබාහිරව සම්බන්ධ වෙමින් සමිතිය සාර්ථක කරගන්න සහාය දැක්වුවා. ඉතින් ඒ අනුව අද සුවිශේෂත්වයක් තියෙනවා රැස්වීමේ. ඒ තමයි අර හැමදාම අපි දකින්න මුහුණුවර වලට වඩා වෙන පිරිසක් අද මේක පාවිච්චි කරා. වේදිකාව භාවිත කරා. ඉතින් ඒක නිසා ඒක ගොඩක් වටිනවා. මොකද තව ටිකක් ඉන්නවා නේද ටීචර්? මග ඇරලා හිටපු පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි ඒකට යෝජනා කරා දඬුවමක්. දඬුවම නම් ඉතින් ලබන සතියේ ක්‍රියාත්මක වෙයි. මොකද අපි සාකච්ඡා කරගත්තනේ දැන් දඬුවම් ක්‍රමයක් මේ වැඩම අගාරින අයට. ඒක නිසා අපි ඒක ක්‍රියාත්මක කරමු. නේද අතුලස? දැන් අපි හැමදාම කියනවා විතරයි නැත්තම්. ඒක නිසා ඒ කාරණාවත් සිහිපත් කරනවා. ඊළඟට ඒ දක්ෂතා දක්වපු සියලුම දරුවන්ට තමන්ගේ තියෙන දක්ෂතා තව තව දියුණු කරගෙන ඉදිරියට යන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ලබන සතියේ රැස්වීමේ වගකීම පැවරෙන්නේ 9 ශ්‍රේණියේ අපේ දූ දරුවන්ට. එතකොට 9 ශ්‍රේණියේ පන්ති භාර අපේ ප්‍රියංකා ගුරුතුමිය ඉන්නවා. එතුමියත් සමග සාකච්ඡා කරගෙන මීට වඩා ටිකක් වැඩි නවතාවකින් යුක්ත හොඳ විශේෂාංග සහිතව ඉදිරිපත් කිරීම කරાવી කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලට
9 වසරේ අතුස්සන් බලන්න. පිරිස අඩුයි 9 ශ්‍රේණියේ. ඒකින්ද පුංචි පන්ති වල අයත් කීප දෙනෙක් ගන්න පුළුවන්. එක පන්තියක එක්කෙනෙක් වගේ අරගෙන උදව් අරගෙන හැබැයි 9 පන්ති ඔක්කොම සහභාගී වෙනවා නම් විතරයි පොඩි පන්ති වලින් ගන්න පුළුවන්. එහෙම නැතුව සහභාගීත්වයක් දක්වන්න නැත්නම් පොඩි පන්ති වලින් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා ඒ කාරණාවත් සිහිපත් කරනවා. හොඳයි එහෙනම් ගොඩාක් කාල වේලා ගිහපු නිසා ඔයාලා පන්ති වල වැඩ කටයුතු කරගෙන යමු. අපේ අර කටින පින්කමට මේ තිබ්බේ ඒවා වෙනස් වෙලා තියෙන්නේ. ඒකින්ද නැවතත් පන්ති කාමර සූදානම් කරගෙන සකස් කරගෙන සියලු වැඩ කටයුතු කරගෙන යමු කියලා සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේ සම්බන්ධ වූ අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දූ දරුවන්ටත් තමන්ගේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාද කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.
දහම් පාසල් වැඩසටහන අවසානයේ මල් බඳුනු රැගත් දරුවන් බෝධීන් වහන්සේට මල් පූජා කිරීම සඳහා පිවිසෙන ආකාරය ඉතාමත්ම සිත්ගන්නා සුළුයි. පුංචි දරු පැටවුන් ඉතාමත් උද්‍යෝගයෙන් ඒ කටයුතු සඳහා සහභාගී වෙන ආකාරය දකින්නට ලැබෙන්නේ. බදුල්ල පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ වර්තමානයේ නියෝජ්‍ය විදුහල්පති එවැගේම විශේෂයෙන් දේශපාලන ශාස්ත්‍රයේ මහා මෙහෙවරක් කරපු මාධ්‍යවේදී අතුල ජයලත් මහත්මයා තමයි දැනට අප විහාරස්ථානයේ නියෝජ්‍ය විදුහල්පති හැටියට කටයුතු කරලා ලබන්නේ. අපි එතුමාත් එක්ක කතා කරලා බලමු වර්තමානයේ අපේ දහම් පාසලේ ස්වභාවය කොයි වගේද කියලා. අපේ ජයලත් මහත්මයා මට කියන්නකෝ වර්තමානයේ මේ වෙන විට දහම් පාසලේ ක්‍රියාකාරීත්වය කොයි වගේද පවතින්නේ කියලා. අපේ පින්වන්ත ආහුණන් වහන්සේගෙන් নমස්කාර පූර්වක වහන්සේ මට කළ ආරාධන පිළිබඳව নমස්කාර පූර්ව ගෞරවය පුද කරමින් මම මෙම දහම් පාසලේ වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමට අපේක්ෂා කරනවා. මෙම දහම් පාසල වර්තමාන තත්ත්වයට පෙර දහම් පාසලේ අතීත තත්ත්වය ගැන පොඩ්ඩක් මතක් කළ යුතුයි. මං හිතන්නේ 1935 වර්ෂයේදී පමණ දරුවන් 5 දෙනෙක්ගෙන් පමණ ආරම්භ කරපු ශ්‍රී සුමංගලාරාම දහම් පාසල වර්තමානයේ වෙන විට ළමයි දමුන් 400ක් පමණ දහම් අධ්‍යාපනයේ ලබන තත්ත්වයට පත්වලා තියෙනවා. අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ හොඳ ප්‍රවීණ ආචාර්යවරුන් දැනට 16 දෙනෙක් ඉන්න ගිහි ආචාර්යවරුන් ඒ වගේම පැවිදි ආචාර්යවරුන් වහන්සේලා 3 නමක් විතර වැඩ සිටිනවා. එයින් මම හිතන වර්තමානයේ අපේ විදුහල්පති නැත්නම් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වටින් කටයුතු කරන්නේ සද්ධර්ම පිරිවෙනේ පරිණාචාර්ය ඒ වගේම විචිත්‍ර දහම් කතික අපේ පූජ්‍ය ටැම්පිටිය නන්දසාර හම්දොන් වහන්සේ තමයි කටයුතු කරන්නේ. වර්තමානයේ වෙනකොට දහම් පාසලේ කලින්ට වඩා ටිකක් හොඳ තත්ත්වයක් පවතිනවා. හැබැයි මුල් කාලයේදී වගේ දරුවන්ගේ පැමිණීම පොඩ්ඩක් රටේ තියෙන වර්තමාන තත්ත්වය අනුව පැමිණීම පොඩ්ඩක් සමාජයට පසුබෑමක් තියෙනවා. එහෙත් අපේ දහම් පාසල් දරුවන්ගේ නම් එහෙම නැහැ. දහම් පාසලේ මුල් කාලයට වඩා වර්තමානයේදී විවිධ හැකියාවන් වලින් දක්ෂ පරිපූර්ණ දරුවන් පිරිසක් තමයි ඉන්නේ. සංස්කෘතික අතින් ඊළඟට කලාකාරී කටයුතු අතින් ඊළඟට විනය අතින් ඉතාමත් හොඳ දරු පිරිසක් සිටිනවා. මම හිතන්නේ පසුගිය කාලය තුලදී අපේ දහම් පාසල තුල විවිධ වැඩසටහන් කීපයක් කරා. ඒ වැඩසටහන් වලදී ඔවුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් ඉතාමත් හොඳින් අනිත් අයට වඩා හොඳින් කැපී පෙනෙන අය කටයුතු කරා. මම කියන පසුගිය සිසු නිපුණතා වැඩසටහනේදී අපේ දහම් පාසලට ප්‍රථම ස්ථාන පවනවා. ඉහළ පන්තිවල පුංචි පන්තිවල නෙවෙයි ඉහළ පන්තිවල ප්‍රථම ස්ථාන 6ක් ලබා ගැනීමටත් සෙසු ස්ථාන 90 ස්ථාන 14ක් ලබා ගැනීමත් අපිට හැකියාව ලැබිලා තිනවා. ඒකම පහුගිය කාලය තුලදී පැවති ශ්‍රේණි අවසාන විභාගයේදී අපේ දහම් පාසලේ දරුවන්
94ක් විතර ඉතා උසස් සන්දමින් සමත් වුණා. ඉදිරිපත් වෙච්ච දරුවන්ගෙන් දරුවන් දෙදෙනෙකු පමණක් අසමත් වුණත් අනිත් සියලුම දෙනා විශිෂ්ට නිසා සමත් වුණා. විශිෂ්ට කුසලතාවයන් දැක්වූ බව අපිට මතක් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ අවුරුද්දේ ඒ වගේ හැකියාවන් පෙන්වන්න අපේ දොරන විශාල පිරිසක් සහභාගී වෙනවා. එදා තත්ත්වයට වඩා අද තත්ත්වය යහපත් අන්දමින් ටිකක් තිබෙනවා. මම හිතන්නේ පෙර හිටපු අපේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේලාගේ අනුදැන්ම අනුශාසනාව සහ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනාව අනුව මේ දහම් පාසලේ කටයුතු කරගෙන යනවා. ඒක තමයි වර්තමාන තත්ත්වය. මම හිතන්නේ දහම් පාසලේ විහාරස්ථානයේ පැවැත්වෙන විවිධ වැඩසටහන් වලදී අපේ දරුවන් ඉතාමත් හොඳින් සහභාගී වෙනවා. පෞද්ගලික කාලය තුලදී පැවති පෞද්ගලික වර්ෂවලදී පැවති කටින පූජා මහෝත්සව වලදී ඉතාමත් සාර්ථක අන්දමින් සංස්කෘතික පෙරහරවල් පෙන්වමින් ඔවුන්ගේ දක්ෂතාවෙන් පෙන්눔 කරා. වර්තමාන තත්ත්වයේ ඒකයි අපේ හාමුදුරුවෝ. ඉතාම සතුටුයි අතුල මහත්මයා අපේ දහම් පාසලේ වර්තමානයේ ඔබතුමාගේ මැදිහත් වීමෙනුත් මේ කටයුතු බොහොම ලස්සන සිදු වෙනවා කියලා අපි දැකගත්තා. ඔබතුමා සිදු කරන මෙහෙවරට බෙහෙවින් පුණ්‍යානුමෝදනා කරනවා. ත්වන් සරණයි.